ඉන්දිය මැතිවරණ ප්‍රතිඵල දෙස බැලීමේදී පැහැදිලිව පෙනෙන කරුණ නම් මෝදිගේ ජනප්‍රියත්වය සැලකිය යුතු ලෙස අඩු වී ඇති බවයි. 2019 මැතිවරණයේදී මෝදිගේ නායකත්වයෙන් යුත් ಭಾರತೀಯ ජනතා පක්ෂය ජයගත් ආසන රැසක බලය මෙවර මැතිවරණයේදී ඔවුන්ට අහිමි වී තිබෙනවා. 2019 දී මෝදි ප්‍රමුඛ සන්ධානයට ලෝක සභාවේ ආසන 352ක් හිමිව තිබුණා. මෙවරය 293ක් දක්වා පහළ බැස තිබෙනවා. මෙවර මැතිවරණ ප්‍රචාරණ වැඩපිළිවෙල තුළ තමිල්නාඩුව කෙරෙහි මෝදිගේ ಭಾರತೀಯ ජනතා පක්ෂය ප්‍රමුඛ සන්ධානය වැඩි අවධානයක් යොමු කර තිබුණා. කච්චදීව් දූපත සම්බන්ධයෙන් කතාබහක් ඉන්දිය මැතිවරණ වේදිකාවේ නිර්මාණය වුණෙත් මේ නිසාමයි. කෙසේ වෙතත් ප්‍රචාරණ වැඩපිළිවෙල මුළු මුලින්ම අසාර්ථක වී ඇත්තේ රාහුල් ගාන්ධිගේ නායකත්වයෙන් යුත් කොංග්‍රසයේ ප්‍රමුඛ සන්ධානය තමිල්නාඩුවේ ආසන 39ම ජය ගැනීම නිසයි. දකුණු ඉන්දියාව සම්බන්ධයෙන් මෝදිට ඇති එකම අස්වැසිල්ල පළමු වරට කේරළයේ ආසනයක් දිනා ගැනීම පමණයි. මෝදිගේ බලකොටුවක් ලෙස සැලකෙන උත්තර ප්‍රදේශෙහි ආසන රැසක්ම මෙවර මෝදිගේ සන්ධානය පරාජය වී තිබීම කැපී පෙනෙන කරුණක්. එමෙන්ම බටහිර ප්‍රාන්ත රැසකදීද පරාජයේ වේදනාව උරුම කරගන්නට මෝදිට සිදුව තිබෙනවා. මෝදිගේ උපන් බිම වන ගුජරාටයේදී ඔහුට අභියෝග කරන්නට රාහුල් ගාන්ධි මෙවර සමත්ව සිටින්නේ දශකයක කාලයේදී පළමු වරට එහි ආසනයක් දිනා ගනිමින්. 2019 මැතිවරණයේදී ඉන්දිය කොංග්‍රසයේ ප්‍රමුඛ සන්ධානයට හිමිව තිබුණේ ආසන 91ක් පමණයි. මෙවර ඔවුන් ලෝක සභාවේ ආසන 232ක් දිනා ගැනීමට සමත්ව සිටිනවා.